අයිබෝවන් සුබම සුබ දවසක් වේවා මගේ ආදරණීයවල හැම කෙනෙක්ටම. වසර පුරාම මල් දෙන ශාක හොයන ඔයාලට මේ දවස්වල ඉන්න පෙරලිකාරයා තමයි මේ මාගියොරට් ඩේසි. නැත්නම් සමහර අය හඳුන්වනවා මාගරට් ඩේසි කියලා. ඉතින් ඔන්න මමත් මාගරට් ඩේසි කියලා කියන්නම්කෝ. ඒ වගේම තමයි සුදු කහ රෝස තැඹිලි වර්ණවලුත් ඇති මේ අරම පුදුම ලස්සන මල් රෝස සුදු දම් මිශ්‍රව පවතින මෙන්න මේ වර්ගය දැන් ඔයාලට අලුතෙන්ම ඇවිත් තියෙනවා. ඉතින් අපි වැඩි කතා නැතුව කතා කරමු මේ ලස්සනම ට්‍රෙන්ඩි මල් මාගරට් ඩේසි ගැන. ලාකොළ පැහැයත් අලුකොළ පැහැයත් අතර වර්ණයක් ගන්නා මේ ගහේ පත්‍ර හරියට බෙදිලා ගිය පිහාටුවක හැඩයක් තමයි ගන්න. ඉතින් පොඩි කලාව අමුතුම සුවඳක් තමයි ඔන්න එන්නේ. හැබැයි ඔන්න එහෙමයි කියලා ආහාරයට නම් ගන්නව එහෙම නෙවෙයි. මේ ශාකයේ පත්‍ර මගින් ශාකයේ ජල අවශ්‍යතාවය ගැන දැනමින් අපිට පෙන්වුම් කරන නිසා මෙයාව රැක බලා ගැනීම ඉතාමත්ම පහසුයි. කාලයක මල් පිපෙන මේ මල් කොමලිය මීටර 1ක් පමණ උසට වැඩෙන පඳුරු සහිත ශාකයක්. වේලියකට හරි පඳුරු මල් ගොමකට හරි කියාපු මෙන්න මේ ශාකයට ගින්දර වගේ රසණය ඇති තැනක් නම් සුදුසු නැහැ වොන්න. පුංචි කපුරු මලකට තරමක් ළඟින් පෙනුම යන මෙන්න මේ මාගරට් ඩේසි නම් රැක බලා ගැනීම ඉතාමත්ම පහසුයි. පෙති දිත්ත පෙති යන කාණ්ඩ යටතේ දැකිය හැකි මෙන්න මේ අරම පොදුම මාගරට් ඩේසි ශාකයට 6ක පමණ හිරු එළිය හොඳටම ප්‍රමාණවත්. අධික උණුසුම් සහිත ප්‍රදේශවල නම් උදෑසන හිරු එළිය ලැබී සවස් වන විට සෙවන ලැබෙන ස්ථානයක වගා කිරීම තමයි සුදුසුම. තාමත්ම සැරට අවුව පායන ප්‍රදේශවල සවස් කාලයේ වැටෙන තද අවුව නම් මෙන්න මේ ශාකයේ ලස්සන නැති කරන්නට පුළුවන්. ඒ නිසා මේ ගැන සැලකිලිමත් වෙලා උදෑසන හිරු එළිය හොඳින් ලැබෙන තැනක මෙයාව තියන්න. මොකද මල් පිපීමට නම් අනිවාර්යයෙන්ම හිරු එළිය වැදගත්ම කාරණාව නිසා. තද හිරු එළියට නිරාවරණය කිරීමෙන් පස ඉතාමත්ම වියලි වන නිසා එතමනේ ගැන සැලකිලිමත් වෙන්නත් ඕන. හැබැයි ඕන ජලය හොඳින් බැහැලා නොගියොත් ගොනු වෙලා ගිහිල්ලා පත්‍ර කහ වෙලා පැලේ මිය යන්නට පුළුවන්. පුංචි රුපියල් 100කට අලය වෙන මෙන්න මේ මාගරට් ඩේසි පැලේ දැන් ඔයාලට නමින්ම ඉල්ලන්න දැන් ඔයාලා මල ගැන දන්නවනේ. ඒ නිසා වීඩියෝ බලන ගමම ස්ක්‍රීන්ෂොට් එකක් ගහගෙන තියාගන්නකෝ. ඔයාලට අනිවාර්යයෙන්ම ප්‍රයෝජනවත් වේවි. තද පස්මාද්‍ය ප්‍රිය නොකරන මේ ශාකය ප්‍රිය කරන්නේ ඉතා හොඳින් ජලයේ ගලා යන වගේම එතමනේ රැකදෙන පස්මාද්‍යකුයි. මේ සඳහා ඔයාලට මතු පිටපස් කොටස් එකක් සමග කොහොබත් කොටස් භාගයක්, කොම්පෝස් කොටස් භාගයක් සමග වැලි කොටස් භාගයක් එකතු කරලා සකසගත්ත පස්මාද්‍ය හොඳටම ගැලපෙනවා. වැලි සහිත එතමනේ රැඳෙන වැඩි ජලය හොඳින් නික්මනට ගලා යන පසක් තමයි ඉතින් මෙයාට හිතකරම. මිලදී ගත්ත පැලය අලුතෙන් හිටවලා මුල් ඇද ගන්නත් එක්ම නිතිපතා ජලය දමන්න අමතක කරන්න එපා. සතියක් දෙකක් ගත වුණාම සාරවත් බව වැඩි වෙලා කඳ මැදින් රිකිලි දානවා වගේ දකින්නට ලැබුණාම දිනක් කර දිනක් වගේ අනිත් මල් වල ජලය සපයනවා වගේම එල සැපයුම වලට සිද්ධ කරන්නට පුළුවන්. ඒ වගේම තමයි මේ කාලේදී ඔයාලට සු කැට පොහොරක් තේ ඇඳක පමණ පැලයකට එකතු කරන්න පුළුවන්. ඒ එකතු කර ගැනීමකින් මල් පිපීම උත්තේජනය තවත් වැඩි කරලා ගන්නටත් පුළුවන්. ඒ වගේම තමයි මැරුණු මල් ඉතිකිනිති ඉවත් කිරීම මගින් මල් පිපීම උත්තේජනයේ මැනවින් සිද්ධ වෙන මේ මාගරට් ඩේසි පඳුරක හැඩයක් පවත්වා ගන්නට ඔයාලට ඕන නම් මේ අග්‍රස්ථ කොටස් කප්පාදු කිරීම ඉතාමත්ම වැදගත්. ඉතින් ඒ දේවල් ගැන අවධානය යොමු කිරීමෙන් මේ මාගරට් ඩේසි ශාකය ඔයාලගේ මිදුලට එකතු කරගෙන ඒ ලස්සන නම් ඔයාලා අත් විඳින්නම ඕන. වගේම තමයි ප්‍රචාරණය ගැන කතා කිරීමේදී අතුමගින් ඉතාමත්ම ලේසියෙන් පැල ලබාගත හැකි මේ මාගරට් ඩේසි ප්‍රචාරණය නම් හරිම පහසුයි. හරියට සුපර් ඩේසි වර්ග වගේ බලන්නකෝ. වගේ කලින් සුපර් ඩේසි වීඩියෝවේ ඒ වීඩියෝ කරන අතර වාරයේම හිටවපු අතු දැන් පැල වෙලා තියෙන ලස්සන එන්නේ ඒ ආකාරයටම තමයි ඔයාලට මාගරට් ඩේසි අතත් පැල කරගන්නට පුළුවන් වෙන්නේ. ඉතින් වැඩි විස්තර දැනගන්න ඕන අය මගේ සුපර් ඩේසි වීඩියෝත් බලන්න කියලා මේ වෙලාවේදී ආදරයෙන් මතක් කරනවා. ඒ වගේම තමයි ගොඩක් අය හිතනවා ඩේසි වර්ග ගැලපෙන්නේම නුවර එළිය වගේ සීත පළාත්වලට කියලා. අනේ එහෙම නැහැ. අනේ ඒවට අවශ්‍ය පාරිසරික සාධක අපිට ලබා දෙන්න තරම් අපි දක්ෂ වුණොත් මෙයාලව හදාගන්න හරිම පහසුයි.
කලාතුරකින් කොඩිත්තන් මයිටාවන් වගේ සතුන් කෘමිහායන් ලෙස ගාවට ආවත් කෘමිනාශකයක් මගින් පහසුවෙන්ම පාලනය කළ හැකි මේ මාගරට් ඩේසි වලට මුල් කුණුවීමේ රෝගය නම් ජලය හොඳින් ගලා යන පස්සේ ඔයාලා වගා නොකළොත් හොඳයි. බිම පාත්‍ය ආකාරයට වගේම ඉඩකඩ අඩු මිදුලකට බඳුන්ගත ඔයාලට මෙයා වගා කරගන්නට පුළුවන්. ඒ සඳහා ඔයාලට මේ වගේ ප්ලාස්ටික් පොට් එකක් භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම පෙනුමෙන් තරමක් උසු පොට් එකක් නම් හරිම ලස්සනයි මේ මාගරට් ඩේසි වවන්න. ජලය හොඳින් ගලා යන ආකාරයට සිදුරු කරගත් පොට් එකට මාධ්‍ය පුරවලා අපිට මිලදී ගත්ත පැලේ අඩි කොටස අඟලක් පමණ පස් ඉවත් කරලා බඳුනේ හිටව ගන්න තමයි තියෙන්නේ. ඉතින් සරලයි පහසුයි. ගෙවත්තට අමුතුම කලෙලියක් රැගෙන එන්න මේ මාගරට් ඩේසි වවා නම් අපේ ගෙවත්තක තියෙන්න ඕන. මොකද වසර පුරාම මල්නේ. අද වීඩියෝ ගැන ඔයාලට මොකද හිතුනේ? අද වීඩියෝ හොඳයි නම් පුංචි ලයික් එකක් දාලා මේ වීඩියෝ ප්‍රයෝජනවත් කියලා හිතන කෙනෙකුට ෂෙයා කරන්න අමතක කරන්නත් එපා. ඒ වගේම ඔයා අද නම් මගේ channel එකට එකතුනේ පහළ තියෙන මේ කළු පැයි subscribe button එක click කරලා bell icon එක click කරලා all දෙන්න. එහෙම වුණාම මම දාන හැම වීඩියෝක් වගේම ඔයාලගේ phone එකට notification එකකින් ඉස්සෙනින්ම ලැබෙනවා. ඉතින් අද වීඩියෝ ගැන මොකද හිතුනේ කියලා අද එකතුන අය වගේම හැමදාමත් මගෙත් එක්ක එකතුන ඔයාලා කමෙන්ටුවක් පහලින් දාගෙනම යමු ඉදිරියට. ඔයාලා දකින්න මේ පොට් එකේ මම නම් අද පුංචි පැල දෙකක්ම හිටවනවා. මොකද බුෂ් එකක් විදිහට අපිට ලබා ගන්න ලේසියෙන් පුළුවන්. ඉතින් අතු කප්පාදෝ මගින් ඉක්මනින් රිකිලි ලබාගෙන වතුරු ගානේ වැඩි කරගන්න පුළුවන් කියලා මං කලින් කිව්වනේ. ඉතින් බලන්නකො ඒ ක්‍රමයේ ඇත්තද නැද්ද කියලා. මේ තියෙන්නේ කලින් කප්පාදු කරපු ශාකයක අතු කොටස් කීපයක්. ඉතින් හොඳින් බලන්නකො ඒ හැම රිකිල්ලක් ගානේම ඉතින් ඔන්න අතු කිනිති වැඩිලා. ඉතින් ප්‍රචාරණයේ අතු රිකිලි වලින් පහසුම නිසා ඔයාලට කප්පාදු කරන වාරයක් ගානේ පුංචි පොට්ටවල මේ අතු රිකිලි විලේසියෙන් පැල කරගන්නට පුළුවන්. ඉතින් ඔන්න අද මාගරට් ඩේසි ගැන ගොඩක් දේවල් කතා කරා. ඒ නිසා ඔන්න හැමදාමත් වගේ අදත් ඔන්න යන්න වෙලාව ඇවිදින්. ඉතින් ආයිමත් ගිහින් එනකල් ඔයාලගේ පුංචි පැටවෝ එක්සතුටෙන් පරිස්සමින් ආදරෙන් ඉන්න. එහෙනම් ගිහින් එන්නම්.